මම අල්ලස දූෂණ නාස්තිරේ පුරවැසි බලයේ සභාපති ජාමනී කමන්තුෂාර අපේ සංවිධානයේ 2022 අරගල සමයේ ගිනිගත් මන්ත්‍රී නිවාස 43කට කෝටි 122ක් මුදලක් කැබිනට් මණ්ඩලය තීරණය කළා ගෙවීම සම්බන්ධව සාපරාධී සාවද්‍ය පරිහරණය කියලා අපි පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කරා. ඒ සඳහා අද දිනේදී අපිව කැඳවල තියෙන ප්‍රකාශ සටහන් කරගන්න මම මේ දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්න ඉස්සෙල්ලා මම මීට ඉස්සෙල්ලා ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලලා තිබුණා RTI එකක් දාලා තොරතුරු දැනගැනීමේ පනතට අනුව කැබිනට් සංදේශ සහ මේ වන්දි මුදල් ගෙවපු අයගේ නාම ලේඛන මට වන්දි ගෙවපු අයගේ නාම ලේඛන ලැබුණේ නැහැ. හැබැයි කැබිනට් පේපර් ටික ලැබුණා. මෙන්න මේ කැබිනට් පේපර් වලට අනුව 2022 මැයිනල් සිදු නොසන්සුන්කාරී තත්ත්ව හේතුවෙන් හානියටපත් හෝටල් හා රෙස්ටුරන්ට් නිවාරණිකයන් සඳහා වන්දි ගෙවීම 100 කියලා කෝටි 1.2 ලක්ෂ 2326ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ කැබිනට් පේපර් මීට අදාළව 2029 දින සිට පහත පරිදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 4ක් හා සටහන් ඉදිරිපත් කර ඇති අතර එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා හා සටහන් සඳහා පහත පරිදි තීරණ ලබා දී ඇත. 22 ඇල ඉරක් 14.68 ඇල ඉරක් 601 ඇල ඉරක් 0.2 යට හා 22 ඇල ඉරක් 19.39 ඇල ඉරක් 601 ඇල ඉරක් 0.2 යට 1 රෝම ඉලක්කම හා 23යි ඇල ඉරක් 0.230 ඇල ඉරක් 601 ඇල ඉරක් 0.10 හා 23 ඇල ඉරක් 0.357 ඇල ඉරක් 601 ඇල ඉරක් 0.10 රෝම ඉලක්කම 1 හා 23 ඇල ඉරක් 0.423 ඇල ඉරක් 601 ඇල ඉරක් 0.1.0 රෝම ඉලක්කම් 2 2022 සටහන් සඳහා 2022 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය කළා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෙතුන් සාධාරණීකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී වෙත පහසුකම් සැපීම යටතේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශය මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලද උපකරණ ආදිය 2022 මාර්තු මාස 30 වෙනිදා සිට 2022 ජූලි මාස 20 වෙනිදා දක්වා හා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හානියට පත්ව ඇත. එකී උපකරණ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිශ්චල සහ චංචල දේපළට සිදු වූ අලාභ හානි වෙනුවෙන් හානි පූර්ණය කිරීම සඳහා දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අගති රහිතව තක්සේරු ඉදිරිපත් කරන ලෙස 2022 දින ඇති 23යි 4යි 23යි ඇල ඉරක් 0.423 ඇල ඉරක් 601 ඇල ඉරක් 0.10 රෝම ඉලක්කම් 2 අංක දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රජයේ ප්‍රධාන තක්සේරුකරු දන්වා ඇත. එම තීරණ සැලකිල්ලටගෙන එම කාර්ය වඩාත් කාර්යක්ෂම කඩිනම් කිරීමේ වැදගත්කම සලකා බලා ඉදිරිපත් කර ඇති තක්සේරු අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හානි පූර්ණ කිරීම රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශය වෙතින් සිදු කිරීමට යගත් යෝග්‍ය කියලා කියා තියෙනවා. විශේෂයෙන්ම මේකේ මේ තොරතුරු දැනගැනීම පනත දීපු කැබිනට් පේපර් එකේ විශේෂ එකක් තියෙනවා. අමාත්‍ය මණ්ඩල සංදේශයේ 2020 මාර්තු 30 නිකුත් කරපු මෙන්න මේකයි සිදුවීමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය ගරු සීතා අබේපොළ මැතිණියගේ නිශ්චල චංචල දේපළ වලට අලාප හානි සිදු වී ඇත. නිශ්චල දේපළ වලට සිදු වූ හානිය ඇයගේ පෞද්ගලික වියදමින් ප්‍රතිස්ථාපනය කර ගැනීමට කටයුතු කර ඇති අතර හානියටපත් වී ඇති ඇයගේ පෞද්ගලික මෝටර රථය හැර අනෙකුත් චංචල දේපළ සඳහා සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් වන්දි මුදල් ලබා ගැනීමට අපේක්ෂා නොකරන බව ඇය විසින් අදාළ පාර්ශ්වය වෙත දැනුම් දී ඇත. නමුත් ඇයට අයත් ලියාපදිංචි අංග WP CBC 81 දන්න බෙන්ස් රථයට සිදු වූ හානියෙන් පසු අදාළ රථය මෙරට නියෝජිතය වන ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනේරින් PLC වෙත බාර දුන් පසු එම ආයතන මගින් රුපියල් ලක්ෂ 156,44,765යි 716ක් තක්සේරු වාර්තාවක් ඇමුණුම් එක ලබා දී ඇත. අතර රදේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින්ද රුපියල් 1,37,80,570ක් තක්සේරු වාර්තාවක් ඇමුණුම් දෙකේ ලබා දී ඇත. අදාළ වාහනය සඳහා ලබාගෙන තිබූ රක්ෂණ ආවරණය 2021 4.19 වෙනි දින සිට 2022 4.16 වන දින දක්වා පමණක් වළංගුව පැවති අතර එවකට රටේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් පැන නැගී තිබූ අයහපත් තත්ත්වය මත මීට අදාළ රක්ෂණ ආවරණය අලුත් කර ගැනීමට එතුමියට නොහැකි වී ඇති බැවින් මෙම වාහනයට අදාළව එකී රක්ෂණ
වර්ණය රක්ෂණ ආවරණය මගින් වන්දි සඳහා වන අලාභය ආවරණය කර ගැනීමකට නොහැකි විය. එම නිසා නොහැකි වෙලා තියෙන නිසා ඒ සඳහා 2022 මාර්තු 30 වෙනිදා 2022 ජූලි දක්වා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තු විශේෂඥ වෛද්‍ය ගරු සීතා අබේපොළ මැතිණියට අයත් නිශ්චල දේපල වෙනුවෙන් වන්දි මුදලක් අපේක්ෂා නොකරන බව දන්වා ඇති හේින්ද ඇයට අයත් ලියාපදිංචි අංක WP CBC 81 දන්න බෙන්ස් රථයට වූ අලාභහානිය රක්ෂණ වන්දි මුදල් මගින් ආවරණය කරගත හැකි නොහැකි හේින්ද එම රථයට සිදු වූ අලාභය සම්බන්ධයෙන් ඉදිරියේදී රජය මගින් වෙනත් කිසිදු වන්දි මුදලක් හෝ හානිපූර්ණයක් සිදු නොකිරීම යටත්ව මෙම සම්බන්ධයෙන් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් පවතී නම් මේකේ අධිකරණ කටයුතු අගති රහිතව රජයේ ප්‍රධාන තක්ෂේරුකරු විසින් ඉදිරිපත් කර ඇති තක්ෂේරු වාර්තාව අනුව ලක්ෂ 137,80,570 මුදලක් හානිපූර්ණ සඳහා වන කාර්ය මාර්ගයෙන් ගෙවීම සහ එකේ මුදල එම රථය අලුත්වැඩියා කටයුතු සඳහා බාර දී ඇති එකේ රථයේ මෙරට නියෝජිතය වන ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනේරිං PLC වෙත යොමු කරේ. හැබැයි මෙන්න මේකයි තමයි කියන්න තියෙන්නේ. සීතා අඹේපුරට තමන්ගේ රථය හානි වුණාම රජයෙන් සල්ලි ගෙවනවා. රක්ෂණ වන්දිය කරන්න එතුමියට අමතක වෙලාලු. ප්‍රචණ්ඩත්වයේ ඉඳලා. හැබැයි මේ රටේ අහිංසක මිනිසු කී දෙනෙක්ගේ රක්ෂණ වන්දි රක්ෂණ කළා තිබිලත් වන්දි නොගෙනවා. හැබැයි මේ රජය ගෑස් ටැංකි පිපුරලා ගෙවල් හානි වුණා මිනිසු මිය ගියා ඒවට වන්දි ගෙවන්න බැරි මේ රනිල් වික්‍රම ගෙවලා තියෙනවා සීතා අබේපොළට ලක්ෂ 137,80,000 ගාණක් බෙන්ස් රථයට රක්ෂණය තීද්දි රක්ෂණය කියන්න බැරුණා නම් ඒක රක්ෂණය කරලා නැත්නම් ඒක ගෙවන්නේ කොහොමද රජයෙන් කියන ප්‍රශ්නයක් තියෙනවා. එම නිසා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සියලු මෙන්න මේ ප්‍රකාශ මම සටහන් කරනවා. මෙන්න මේ රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් මණ්ඩලය සහාබාධ්‍ය මුදල් පරිහරණය කළා මේ පොදු දේපල පනත අනුව මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් කාබාසිනී කළා മന്ത്രിවරුන්ට අනිසිලත තමන්ට ඕන විදිහට හැන්දෙන් තමන්ගේ කැබිනට් මණ්ඩලයට බෙදාගෙන තිනවා മന്ത്രിවරුන්ට බෙදාගෙන තිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළා තිනවා. අපේ ප්‍රකාශාද සටහන් කරගන්නවා. අපි කියනවා මෙන්න මේ කරලා තියෙන රටේ මුදල් මංකොල්ල කාලා හොරා කාලා තමන්ගේ හිතවතුන්ට සහ අල්ලස් වශයෙන් മന്ത്രിවරු බිලීබා ගන්න ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ අල්ලස් වශයෙන් දීපු මේ මුදල් නැවත රජයට අය කරගෙන ඒ නීතියට ක්‍රියාත්මක කරපු නිලධාරීන්ට දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි කියා සිටිනවා. ඒ ඉන්න තැනක් නැහැ කියලා තට්ටු නිවාස වලින් ගෙවලුත් දීලා තියෙනවා. අඩු මුල 150ක්ද කොයිද මිලේ පවතින මිලට වඩා අඩුවෙන් දීලා තියෙනවා. ඊට අමතරව වන්දි මුදලුත් තරම් තියෙනවා. මේ දෙකම මේවා රනිල් වික්‍රමසිංහ മന്ത്രിවරුන්ට අල්ලස් වශයෙන් තමයි මේවා දුන්නේ. මේ වැල්පාලමෙන් එගොඩ කරලා තියෙන්නේ മന്ത്രിවරු නිසා රටේ ජනතාව නෙමෙයි කියන එක දැන් මේ හොඳටම ඔප්පු වෙලා තියෙනවා. එම නිසා මේ පරීක්ෂණ කඩිනම් කළා සාධාරණ ඉෂ්ට සිද්ධ කරන්න කියලා රටේ ජනතාවට ආණ්ඩුවට අපි කියා සිටිනවා. ඔව් ඒ වෙලාවේ අපි ගියා චන්න සුමනගේ එයාගේ ඇමතිකම නැති වෙලත් ඇමති නිල නිවසේ රැඳී සිටියා. ඒ වනුත් ඇමති නිල නිවසත් පාවිච්චි කරා. ගෙවලුත් ජත්තා. තව මන්ත්‍රීවරු සියලු වරප්‍රසාද මේ මට හිතෙන්නේ මේ ගෙවල් ගිනි තියපු එකට මන්ත්‍රීවරු සිය කැමැත්ත ප්‍රකාශ කළා ඇති. තමන්ගේ ගේ ලක්ෂ 50 නම් ලක්ෂ 500ක් විතර මේ මිනිස්සු අරන් තියෙනවා. ඒ වගේ මේ රටේ මහ ජනතාවට වෙන අසාධාරණය මේ රජය ආවේ මහ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න හැකි ඉක්මනින් මේ පරීක්ෂණ ආරම්භ කරලා දැන් පරීක්ෂණ ආරම්භ කරාට වැඩක් නැහැ. ඒවා නීතිය ක්‍රියාත්මක කළා රටේ මහ ජනතාවගේ බදු මුදල් නැවත ජනතාවට ලබා ගන්න ක්‍රමවේදයක් හදන්න කියලා අපි කියා සිටිනවා. දාපු නඩුව තිබුණේ මට තේරෙන්නේ නම් කෙහෙලි රමුක් කැල්ලගේ නඩුව විතරයි. ඊට පස්සේ නම් මම දැන් පැමිණි 4500ක් යොමු කරලා තිනවා අල්ලස් එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. තාම දැකපු දෙයක් නැහැ. ඒකත් දැන් නීතිපතිට යොමු කරලා තියෙනවා. එතනින් එහාට මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. නීතිපතිවරයා අද දිනේදී මට සැකයක් තියෙනවා ඊ අර 6 දෙනෙකුට කරුණු වාර්තා කරනකන් අත්අඩංගුවට ගන්න එපා කියලා දෙනවා. අද දිනේදී හිටපු පොලිස්පති තුමාගේ නඩුව කැඳවනවා. එතකොට මට පේන්නේ ඒකට වෙනම නීතිපතිවරයා ඉදිරියේදී පොලිස්පතිවරයා හිටපු පොලිස්පතිවරයාට වෙන්නේ අද අධිකරණයේදී කියයි දන්නේ නැහැ. ඔහුගේ නීතිඥවරු අර 6 දෙනා අත්අඩංගුවට ගන්න නැත්නම් මොහුවත්
අත්අඩංගුවට ගන්න එපයි කියලා. එහෙම ප්‍රකාශයක් සටහන් කරගන්නද නීතිපතිවරයා වක්‍රව ඊයේ ඉරිදා දිනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක මේක එළියට දැම්මේ. අද දිනේදී අපිට බලාගත හැකි නීතිපතිවරයාගේ ඇත්ත මොකක්ද කියන එක ඇත්ත මූණ බලාගත හැකි. මේක වක්‍රව මේක දේශබන්ධුව ආරක්ෂා කරන්නද නීතිපතිවරයා මේ දේ කරේ කියන එක අද දිනේදී අපිට අධිකරණයට අපි හිතනම ආචාර්ය කරනවා. හැබැයි අධිකරණයන් නොමග යවන විදියට යම් යම් නිලධාරී කටයුතු කරනවාද කියන මේ රජයේ ඒක වග බලා ගන්න ඕන කියලා හිතනවා. යම් යම් ආයතනවල ඉන්න දූෂිත නිලධාරීන්ගෙන්ද පරීක්ෂණ කටයුතු මන්දගාමීව නොමග යවන විදිහට තමයි මේ පරීක්ෂණ කටයුතු සිදු වෙන්නේ. ඒකින්ද අනුරු කුමාර දිසානායකට 159ක් දීලා තියෙනවා. ඒ නිලධාරීන් හරියට වැඩ කරන්නේ නැත්නම් ඔවුන්ව ඉවත් කළා. දේශපාලන පලි ගැනීම නෙමේ අලුත් නිලධාරීන් රටට ආදරය කරන නිලධාරීන් දාලා පරීක්ෂණ ආරම්භ කරන්න කියලා ආණ්ඩුවට කියා සිටිනවා. ස්තුතියි. ආණ්ඩුව ඉවසනවද නැත්නම් අර වගේ ඇතුලේ යට කුමන්ත්‍රණ සහ ගේම් තියෙනවද දන්නේ තමන් රනිල් වික්‍රමසිංහ එක්ක එක උපක්‍රමශීලීව යහපාලන ආණ්ඩුව කාලෙත් රනිල් වික්‍රමසිංහ අනුරු කුමාරයි රනිල් වික්‍රමසිංහයි හොඳ යාළුවෝ හින්දා ඔහුව රකින්න වැඩ කරනවද මේ නිලධාරීන්ව රකින්න වැඩ කරනවද ඊළඟට මේ පහුගිය දේශපාලඥ රටේ ජනතාවට මේ අපි පරීක්ෂණ කරනවා කියලා පෙන්නනෝ විතරක්ද කියන එක ප්‍රශ්නේනෝ. ඒකට උත්තරේ ජනතාව ඉදිරියේදී මැතිවරණ එනවා. ඉදිරියේදී මේ රටේ මිනිස්සු සහ අපි ඉදිරියේදී ඒකට අවශ්‍ය කරුණු කාරණා ආණ්ඩුවට පෙන්නනවා.